මොකක්ද මේ ඇමරිකාවේ ඉඳන් ට්‍රම්ප් මහත්තයා නටන්න හදන අලුත්ම සෙල්ලම? මේ වෙනකොටත් ලෝකයේ බොහෝ රටවල් වලට දැවැන්ත ප්‍රහාරාත්මක තීරුබදු පනවල ඉවරයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව 7 වන ස්ථානයෙන් 144ක තීරුබද්දක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සෑම භාණ්ඩයකටම පනවල තියෙනවා. එතනින් ශ්‍රී ලංකාව අපනයනය කරන ප්‍රධාන භාණ්ඩ වර්ගයක් තමයි ඇඟලුම් කියන්නේ. ඇඟලුම් ශාස්ත්‍රයේ අද වෙනකොට ශ්‍රී ලංකාවේ සෑහෙන CEOස්ලා ප්‍රමාණයක් පැනික් වෙලා ඉන්නවා. හැබැයි මේ අපි ශ්‍රී ලංකාවට එන්න කලින් ට්‍රම්ප්ගේ අදහස මොකක්ද කියලා මුලින් බලලෙමු. ට්‍රම්ප් බලයට එන්න කලින් එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ සඳහන් කරන ඇමරිකානු සිහිනයක් ගැන Dream of the America ලෝකේ බලවතා විදියට පෙනී සිටින ඇමරිකාවට යම් තර්ජනයක් චීනයෙන් සහ තවත් රටවල් වලින් එන්න ගත්තා. ඉතින් මෙන්න මේ බලය හැමදාම තියාගන්න ඕනි කියලා ට්‍රම්ප් තමන්ගේ ජනතාවට මුලින්ම ප්‍රකාශ කළා. අන්නේ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ කියන ටැරිෆ්ස් නැත්නම් මේ කියන තීරුබදු රටවල් ගණනාවකට ක්‍රියාත්මක වෙන්නේ. එතනදී සෑම රටකටම මේ තීරුබදු පැනවීමේ අදහස එයා නිතරම කල්පනා කරනවා ඇමරිකාව ලෝකේ උඩින්ම තියන්න. ලෝකේ බලවතා විදියට තවදුරටත් පෙනී ඉන්න එක ඇමරිකාව කොහොමද මේ තීරුබදු තුලින් සාක්ෂාත් කරගන්නේ? එයා කල්පනා කරනවා මේ තීරුබදු පැනවීම තුලින් ලෝක වෙළඳපොලේ ලෝක කොටස් වෙළඳපොලේ සෑහෙන කඩාවැටීමක් සිද්ධ වෙනවා. කොටස් වල මිල ගණන් සෑහෙන අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ට්‍රම්ප් මහත්තයා කල්පනා කරනවා ඇති කොටස් වෙළඳපොලේ මිල ගණන් අඩු වෙනකොට විශාල කොටස් ප්‍රමාණයක් ඇමරිකාව විසින් මිලදී ගනිමින් තීරුබදු නිදහස් කිරීමත් එක්ක නැත්නම් මේක සමනය වීමත් එක්ක නැවත කොටස් වෙළඳපොලේ වර්ධනයක් සිද්ධ වුණාම ඒ කොටස් නැවත අලෙවි කිරීමක් සිද්ධ කළ විට ඇමරිකාවට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි ඇමරිකාවේ පළවෙනි කතන්දරේ. ඇමරිකාව ලෝකයේ බලවතා විදියට තවදුරටත් මූල්‍ය අතින් ශක්තිමත් වෙන්න අවශ්‍ය කරන සාධකයේ විදියට යාලා හිතන්නේ. මොකද මේකට දැනට වෙළඳ යුද්ධයකට ආරාධනා කරලා තියෙන චීනය විතරයි. මොකද චීනයත් ඇමරිකාවට එහා ගිහින් ඒක පුද්ගල ආදායම සෑහෙන ප්‍රමාණයක් ඉක්මවලා තියෙනවා. මේකෙදි ශ්‍රී ලංකාවට වෙන බලපෑම අතිශයින්ම වැදගත්. ශ්‍රී ලංකාවක් විදියට මේ වෙනකොට කරන්න ඕන පළවෙනිම දේ විශේෂයෙන් CEOස්ලා මේ වෙනකොට කරන්න ඕන පළවෙනිම තමයි ඇමරිකාවත් එක්ක එයාලගේ බයස්ලා නැත්නම් ශ්‍රී ලංකාවේ ඇඟලුම් මිලදී ගන්නන්ව විශේෂයෙන් තමන්ගේ හොඳ යාළුවෙක් විදියට පවත්වා ගැනීම. මේ වෙනකොට ආයතන ප්‍රධානීන් පැනික් වෙලා ඉන්නවා. ඇමරිකාවේ ආයතන ප්‍රධානීන් පැනික් වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී ලංකාවේ CEOස්ලා කරන්න ඕන පළවෙනිම දේ මේ වෙනකොට එක කරලා තියෙන්න ඕන. ඇමරිකාවේ තමන්ගේ බයස්ල ටික මාර ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් එයාලත් එක්ක තියාගන්න එක. මෙතනින් එහාට මේක ලංකාවට බලපාන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඇමරිකාව ගන්න තවත් තීරණයකට. මොකද ඇමරිකාව මේ කතන්දරේ මෙතනින් නවත්තන්නේ නැහැ. එයා ශ්‍රී ලංකාවට සහන දෙනවද? මොකක්ද එයාගේ හිතේ තියෙන එක? හිතේ තියෙන්නේ මොකක්ද කියලාවත් සමහර ලාවට අපිට හිතා ගන්න බෑ. නිසා තව දවසක් දෙකක් අපිට යනකොට තේරෙන්න පුළුවන් මොකක්ද මෙයාගේ අදහස තවදුරටත්. අන්න එතෙන්දී අපිට පුළුවන් කතා කරන්න මේක ශ්‍රී ලංකාවට කොහොමද බලපාන්නේ කියලා. අපි තව චුට්ටක් බලන් ඉඳලා මේක ශ්‍රී ලංකාවට බලපාන විදිය කතා කරමු.